යකෝ එලෙවලට තව මාස කීයක් තියෙන්නේ? කකුල් දෙක උඩ දාගෙන ෆෝන් එක කොපොම ඉඳපන් කාලා කන්නියා. හරි තව කල් තියෙනවනේ ගේමක් ගාමු. කල් තියෙනවනේ. හැබැයි පුතේ එලෙවල් ෆේල් වෙලා ආවොත් උඹට මේක දෙනින් බත් කඩක් නෑ. යකෝ උඹලා හදාගත්තට වැඩිය හොඳයිනේ. ගහක් හරි හදාගත්තා මේ වෙද්දි ගෙඩි හරි කනවා. අනේ යන්නේ මේ පාන්දර එක දෙකට ඔයා හිටවන ගස් මන් දන්නේ නැද්ද? තෝ මාත් එක්ක කරගහගෙන එනවද? දෙන්නේ දැනගනින් තොට. රෙන්නු බෑති ජාති මිත්‍රෝ ටික. ඊපම් බලන්න ගෙදරින් එළියට එක අඩියක් හරි තෝ හැම ගහන්නේ මං. අයි බං මේ විදියට බැල මොකෝ සීන්නේ? නෑ බං මේ තාත්තා කන්න කතා කරනවා. ඒක තමයි අපිට පාර ගාවට ඇහුණා කන්න කතා කරපිටි. මේ ගොඩ කාලෙකින් මොනවත් කරන්නත් බැරුණානේ. මොන හරි කරමුද? ඉරාවට මරුව අන්න දවසේ කතාව. යම. උඹලගේ තාත්තට කවුද බං ඔව්වා කියන්නේ? කවුද බං? යම යන්න යම. ෂි මට නම් එපා වෙලා තියෙන්නේ මන් දැන් මොකක් හරි ගේමක් ගහන්න ඕනිය. අනේ මේ උඹ ගන්න ගේම් දවුදු කියන උඹ ගේම ගහන්නේ. ෂි අර කෝස් කාර්යොන්ටයි බිස්නස් කාර්යොන්ටයි දුන්න සල්ලි වලට බං පොල්ල තිබ්බ නැත්තම් වාර්තාද සුපිරි ගේම් කාර්යයක් තමයි මේ ගේමක් ගන්න සුපිරියටක් තියෙනවා හරිද? නිදානෙද්දි සල්ලි යනවා මොකද වෙන කරමුද? ඈ ගම් ඉදි සල්ලි ගතනවා මොකද්ද බං ඒ? උඹට තියෙන්නේ මෙහෙමයි. උඹට තියෙන account එකට සල්ලියක් දාන්න. හරිද? ඊට පස්සේ යාළුවට එකතු කරගනින්. ඊට පස්සේ උඹට කියපේ account එකට සල්ලි දාන්න කියලා. ඊට පස්සේ මේම එක කරන පළෙන් ඊට පස්සේ ආයේ නිදාගෙන උඹට ඩොලර් තමයි ඈ. ගම් ඉදි සල්ලි වටන්නේ. උඹට මම බේන හාවෙක් වගේද? උඹ ඔය කියන පිරමීඩ සීන් විශ්වාස කරන්න? පිරමීඩ? උඹලට පිස්සුද බං? ඔව් ඉන්ටර්නැෂනල් බිස්නස්. උඹලට ඌව තේරෙන්නේ නෑ බං. ඉන්ටර්නැෂනල් බිස්නස් ඉන්නවමඩ මං ඉන්ටර්නැෂනල් බිස්නස්. එතකොට උද්දමනේ වැඩි මේ. මේ channel එක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ මේක ඔයාට ගැලපෙන්නේ නැහැ. ඇත්තට නෑ බං ඒකේ. මොකද මේ කපල් එක මෙතන? කපල් එක උඹලගේ 100ක්. මේ උඩ කාලෙකින් ආතල්ලයක් දාන්න බැරි වුණා. මොකද කියන්නේ? අද ආතල්ලයක් දාමු. අඩෝ මරුනේ බං දාමු. උඹලගේ කීයක් තියනවද? 800ක් වගේ තියෙනවා. එතකොට උඹලගේ කීයක් තියනවද? අන්නගනම් කීයක්වත් නෑ බං. අශ්ෂෝ සල්ලිද වටින්නේ කොල්ලද වටින්නේ බං? ඒකනේ බං ඔල්ලෝනේ වටින්නේ නේ. පිස්සුද බං? සල්ලි උඹලගේ 800ක් තියනවා. අපිට ගිහිල්ලා ආතල්ලයක් දාමු. උඹ බෑ බං. බලා පුදුම මිනිස්සුනේ බං. සල්ලි නිසා කොල්ලොන්ව කපලා එම්බෝ පල්ලිලා තෝකෙන්ද කිව්වට මම තෝකෙන්නේ අසේ දානම සයිගෑනු අපිට නොදෙන්නේ ගෑනු අපිට නොදෙන්නේ ගෑනු අපිට නොදෙන්නේ අසේ දානම සයිගෑනු මත්සු එහෙම කරපිට වැරදි. එයා වැරදි එතන. අනිවාර්යෙන් වැරදි. මත්සු එහෙම කරන්න බෑ යාද. මං කිව්වා බම් මුට මෙච්චර බොන්න දෙන්න එපා කියලා. නෑ ඒක වැරදි. කවුද බං ඉතින් මුට මෙච්චර වැඩි වෙයි කියලා අරුගේ තාත්තා දැක්කොත් එහෙම දැන් අපිටත් ගුටි කන්න වෙයිද දන්නේ නැහැ. මලන් ගන්න දෙන්නේ නැතුව ඇති නේද? යාළුවෝ යන්න පරිස්සම ඔක්කොම දා. මම යනවා. බයි. good night.
කොහෙද උඹ ගියේ? නෑ තාත්තේ මේ යාළුවරියත් එක්ක පොඩි ගමනක් ගියා. වෙන කොහෙවත් ගියේ නෑ. මොකක්ද එන ගඳ? නෑ ගලක් තියන්නේ. තෝ රස්තියාදුවේ ගිහිල්ලා ජරාවක් බීලා පරයා තොට අද මම කොටෝද නෑ අපිටත් කන්න එන සීන් එකක් තියෙන්නේ. අරලා ගනියෝ. අරලා ගනි. හෙලෝ ගයිස්, ඉතින් ඔයාලත් කැමතිද ලන්ඩන් යන්න? හැබැයි මේකෙන් ඔයාලට සල්ලි හම්බෙන්න වගේම ඔයාලා අතේ තියෙන සල්ලි නැති වෙන්නත් පුළුවන්. ඉතින් අන්නේ රිස්ක් එක ගන්න කැමති ඔයාට මම අද කියන්න යන්නේ 1xbet එක ගැන. ඉතින් මේ දවස්වල මැච් පටන් ගෙන තියෙනවා. කවුරු දිනයිද, කවුරු පරදීද, වැඩිම ලකුණු කවුරු ගහයිද වගේ දේවල් අනුමාන කරලා ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ගේම්ස් ප්ලේ කරලත් ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන් වගේම තෑගි දිනා ගන්නත් පුළුවන්. මේකට සල්ලි දාන්න වගේම සල්ලි ආපහු ඔයාගේ අතර ගන්න iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් වගේ ඒවා යූස් කරන්න පුළුවන්. ඔයා මේකට පළවෙනි පාර රෙජිස්ටර් වෙද්දී මෙන්න මේ පේන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාලට බෝනස් එකක් දිනා ගන්නත් පුළුවන්. ඉතින් අදම try කරලා බලන්න. මොකද බං බැදෑ දෙන්න 10 දෙනෙක් නිතර ගුටි කාලවල ආගෙනකින් නෙමෙයි බා. අම්මෝ හැබැයි කුටි නම් කෑවේ. මං කිව්වනේ උඹට රැට වෙලා කෑල්ලේ ගෙඩ පනිද්දි මාට්ටු වෙයි කියලා කෑවනේ අයියගෙන් නිල් වෙන්න ගෙට පනිද්දි නෙමෙයි බං. ඊයේ පොලිසියෙන් අතර කරානේ. ඈ බං දැන් පොලිසිය නතරකට පස්සේ ගහනවත් එක්කද බං නෑ බං අපේ නුට්ටි බප්පලා අලුතෙන් ඉඩමක් ගත්තනේ. ඒ පාරේ යද්දි පොලිසියෙන් ඉඳලා නතර කරානේ හෙල්මට් නැතුව. නවත්තලා නවත්තලා මගෙන් ඇහුවා මම මේක හෙල්මට් නැතුව ඔච්චර වේගෙන් යන්න උඹලගේ බාප්පගේ පාරද කියලා. ඊට පස්සේ මං කිව්වා ඔව් සර් මේක අපේ බාප්පගේ පාර තමා කියලා. කිව්වා විතරයි මතක දුන්නා දීමනාවක් තාම හොඳ වැඩේ උඹ ඊයේ මාව කපලා ගියාට උඹට ඕම නෙමෙයි දෙන්න තිබ්බේ ඊයේ බොද වෙලාවට ආනේ. ඊයේ තාපුඩ්නේ කනවරුන්ගේ තාත්තෙන් කෑමක් උත්ත වැඩේ මොකද දන්නේ නේ අරුට. යමන් දීපෙත්තේ වටයක් දාලින්. යා වරෙන් බං ගිහින් වරමත් දාන්නේ. හරි ගන්න ගන්න. හලෝ තාත්තේ. කොහෙද බල්ලෝ ඉන්නේ උඹ? ආහා මේ හන්දියට ආව පොඩ්ඩක්. හන්දියට? පැය 4ක් 5ක් යනවාද හන්දියට ගිහින් එන්න? නැහැ මේ මොරලි හන්දියටනේ. උඹ එන්න එපා ගෙදර. තෝ හෙටම වෙලා ඉඳපන්. හරි. ඒ අයි මොකෝ සීන්නේ? ගෙදරින්ද? අවුලක් නෑ බං තාත්තා පරිස්සමට එන්නලු. මාස කීයක් තියෙන්නේ? තෝ ෆෝන් එක ඔබ ඉඳපන් බකුල් දෙක උඩ දාගෙන. මෑ කැඩුණා වද. ඒ විරුෂා. මෙදින්න පටන්ගෙන උන්ට කියපන් අරහෙට දුවන්න කියලා. උන්ට එකපාර. වරින්. උඹට ඉතින් මේ එකතු කරන උඹට ඉතින් ආයේ තාම පැටලුණා. අපේ ඉන්නේ මම හාලෙක් වගේද? ආ? බාප්පගේ වැඩි දුනා. වැඩිනේ ගත්තා. කලින්
ඒක තමයි. කොහෙද බල්ලෝ ඉන්නේ උඹ? පාරේ ගිල්ලේ. ඊකඩි.